හරි දැන් කතා කරමු 2023 අවකලනයේදී ගාන. ඒ කියන්නේ 14 B කොටස. හරි. මේක කියලා තියෙන මුලින්ම ඍජුකෝණාශ්‍රාකාර පෙදෙසක් තියෙනවලු. න්‍යායද ගන්න ඍජුකෝණාශ්‍රාකාර පෙදෙසක් තියෙනවලු. මෙයාගේ විකර්ණය L දිගක්. විකර්ණය L දිගක් කියන තියා මෙයාගේ දිග x කියලා තියෙනවා. හරි. මේක කියනවා වර්ගඵලය k වෙච්ච ඍජුකෝණාශ්‍රාකාර පෙදෙසක්ලු. ඒ වර්ගඵලය මම දාගන්නවා කියලා තියෙන එක k කියලා. ඒ වර්ග මීටර k. ඊට පස්සේ කියනවා මෙතනදී විකර්ණය දිගේ වැටක් හදන්න ඕනේ කියලා. විකර්ණය මෙන්න මේ විකර්ණය දිගේ වැටක් හදන්න ඕනලු. ඍජුකෝණාශ්‍රාකාරයේ දිග x කියලා තියෙනවා. වැටේ දිග l කියන එකට ප්‍රකාශනයක් තියනවා පෙන්වන්නේ කියලා. හරි. එතකොට මම මෙතනදී l කියන කෙනාට ප්‍රකාශනයෙන් පෙන්වන්න ඕනේ. හරි. ඒ ප්‍රකාශනය පෙන්වන්න ඕනේ එතන මම ලියා ගන්නවා l වර්ගය සමානයි x වර්ගය ධන k වර්ගය බෙදීම x වර්ගය කියලා. හරි. එතකොට මේ ප්‍රකාශනය තමයි පෙන්වන්නේ. හරි. එතකොට මෙයාව පෙන්වන්න නම් මට x පාවිච්චි කරන්නත් වෙනවා මෙතනදී k පාවිච්චි කරන්නත් වෙනවා. හරි. ඒත් අපි දන්නවා මෙතන තියෙන්නේ අංශක 90ක ඍජුකෝණී ත්‍රිකෝණය. ඍජුකෝණී ත්‍රිකෝණයේ අපි මේ පාදයේ දන්නවා නම් අපිට පුළුවන් L හදාගන්න පයිතගොරස් ඇසුරින්. හරි. ඒත් මම මෙතනදී මේ පාදේ හදාගන්නවා මෙන්න මේ k ඇසුරින්. මොකද අපි දැන් මෙතන L ට k පාවිච්චි කරනවා x ත් පාවිච්චි කරනවා. හරි. ඒත් මම මෙතන පළල දාගන්නවා y කියලා. y කියලා දාගෙන මම y හදාගන්නවා x සහ k ඇසුරින්. හරි. එතකොට පුළුවන් මෙයා y ඉන්නවා x සහ k ඇසුරේ. ඒතර x k ඇසුරින් හොයාගත්ත y මෙතන ඉන්න xy පාවිච්චි කරලා පයිතගොරස් ඇසුරෙන් මට පුළුවන් L හොයාගන්න. හරි. එතකොට මම කරන්නේ වර්ගඵලය සමානයි k. එතකොට වර්ගඵලය මම හොයනවා දිග ගුණ කිරීම පළල. දිග ගුණ කිරීම පළල තමයි වර්ගඵලය කියන්නේ. හරි. ඒතර කියලා තියෙනවා වර්ගඵලය k කියලා. ඒතර k සමානයි xy ට. හරි. මම y හොදා ගන්නවා මෙතන xk බෙදලා. හරි. ඒතර මම දැන් y හොයාගත්තා. ඒතර අපි දන්නවා මේ ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගොරස් ඇසුරෙන් මට ගන්න පුළුවන් L වර්ගය සමානයි x වර්ගය ධන y වර්ගය කියලා. ඒතර y වර්ගය කියන්නේ මොකක්ද? අපි හොයාගත්ත කලින් k බෙදීම x කියන්නේ. හරි. ඒතකොට මට පුළුවන් k බෙදීම x වර්ග කරන්න. ඒතකොට k වර්ගය බෙදීම x වර්ගය කියලා හම්බ වෙනවා. හරි. ඒතකොට L ට අපිට දෙන්න කියලා තියෙන ප්‍රකාශනය හම්බ වෙනවා. හරි. ඊට පස්සේ කියනවා එනයින් L අවුම් වන්නේ x සමානයි මූල k වන විට බව පෙන්වන්නේ කියනවා. හරි. එතකොට අපිට කියන්නේ මෙතනදී L අවුම් වෙන්නේ x කියන කෙනා මූල k වන විට කියලා පෙන්වන්නේ කියලා. හරි. එතකොට මෙතනදී L අවුම් වෙන්නේ x මොකක් වෙද්දිද කියලා නහම. හරි. ඒතර L අපි දන්නවා අපි කලින් ප්‍රස්තාරවල කතා කරා මෙන්න මෙහෙම dy dx බිඳු කරලා කියන්නේ අපි y කියන ශ්‍රිතයක් දුන්නා. එයා x විශයෙන් අවකලනය කරලා මෙයා බිඳුවට සමාන කරා. මෙයා බිඳුවට සමාන කළා මොකද්ද කරේ? උපරිම අවම හෙව්වනේ. ඒ කියන්නේ ස්ථාවර ලක්ෂය. එතකොට ඒ වගේ තමයි අපිට මෙතනදී කරන්න තියෙන්නේ. L අවුම් වෙන්න ඕනේ. මෙතනදී අපි කරේ y අවුම් වෙනවා. ඒ වෙද්දී x හෙව්වා. මොකද්ද කරේ? y ව x විශයෙන් අවකලනය කරා. එයා බිඳුවට සමාන කරා. බිඳුවට සමාන කරලා ඒ y අවුම හරි උපරිම හරි දෙද්දී x වල අගේ හෙව්වා. හරි. ඒතර අපිට මෙතනදී පාවිච්චි කරනත් ඒකම තමයි. මෙතනදී කරන්න ඕනේ L අවුම් කරන්න ඕනේ. L අවුම් වෙන x අගේ තමයි හොයන්න ඕනේ. ඒතර L කියන කෙනා අවුම් වෙන්න නම් එයාව x විශයෙන් අවකලනය කරලා ඒ L අවුම් වෙන x අගේ හොයන්න ඕනේ. මොකද කරන්න ඕනේ? L අවුම් වෙන x අගේ හොයන්න නම් L ව x විශයෙන් අවකලනය කරන්න ඕනේ. හරි. එතකොට L x විශයෙන් අවකලනය කරනවා කියන්නේ මම මේ තියෙන විදිහටම අවකලනය කරන්න. අපි මෙයාවනේ හොයාගන්න ඕනේ. මෙයාව එතකොට මේ ප්‍රකාශනය හදා ගන්න ඕනේ. ඒතර මෙතනදී මම කරන්නේ මුලින්ම මෙයාවම කන්න. ඒතර මම දැන් මෙතන කිව්ව විදිහට dl dx බිඳු කරන්න තමයි ඕනේ. හරි. ඒතර මම මෙතනදී මේ ප්‍රකාශනය x විශයෙන් අවකලනය කරන දෙපැත්තම පළවෙනියා මෙයාව x විශයෙන් අවකලනය කරන්න බෑ. මුලින්ම l විශයෙන් අවකලනය කරන්න. හරි. l විශයෙන් අවකලනය කරපුවම 2l ඊට පස්සේ පුළුවන් අපිට x විශයෙන් අවකලනය කරන්න. හරි. එතකොට ඊට පස්සේ දකුණු අත පැත්තට එනවා. මෙයා x විශයෙන් අවකලනය කරපුවම 2x
ධන k වර්ගය කියන නියතයක් මම නියතය එළියට ගන්නවා. එතකොට මෙයා ගත්තොත් එහෙම x වල ඍණ දෙවෙනි බලය තියෙන්නේ. ඍණ දෙවෙනි බලයක් අවකලනය කරපුවාම බලය ඉස්සරහට එනවා. අර ඍණ දෙක කියන බලයෙන් අඩු වෙනවා එකක්. එතකොට ඍණ 3ක්. හරි. මම මෙතනින් දැන් අවකලනය කරා. ඊට පස්සේ dl dx දෙකයි l ඉන්නවා. මෙතන මම එහා පැත්ත පොඩ්ඩක් සුළු කරගන්නවා. ඒක සුළු කරගත්තාම හම්බ වෙනවා මට 2x ඍණ 2k වර්ග x ගණය මම යටට ගන්නවා. ඍණ දර්ශකයේ ධන දර්ශකයක් කරනවා. හරි. ඊට පස්සේ අපිට මෙතනදී කියන්නේ tl dx කියනගෙන බිංදු කරන්න කියලා. බිංදුවෙද්දී මේ පැත්ත බිංදුවයි. එතකොට මේ පැත්ත බිංදුවට සමාන වෙනවා. හරි. එතකොට මම dl dx කියනගෙන බිංදුවට සමාන කරනවා. එල්ලම් වන අවස්ථාවට. එතකොට මෙයා බිංදුවයි කියන්නේ මේ ඔක්කොම බිංදුවක් වෙනවා. එතකොට මේ පැත්තත් බිංදුවක් වෙනවා. හරි. එතකොට 2x ඍණ 2k වර්ගය බෙදීම x ගණය කියලා හම්බ වෙනවා. හරි. එයා සමානයි බිංදුවට. හරි. ඊට පස්සේ මෙතනදී මම x ගණයේ මේ පද තුනම ගුණ කරනවා. එතකොට මට මෙතනින් හම්බ වෙනවා මට දෙකේ ඉලක්කම අයින් කරන්න පුළුවන් මෙතනදී. දෙකෙන් බෙදන්න තුන් පද තුනම. එතකොට මෙතනින් හම්බ වෙනවා x4 ඍණ k වර්ගය කියලා. හරි. මේවා සමාන බිංදුව. ඊට පස්සේ මට පුළුවන් මෙයා කියන්නේ මෙතන ඉන්නේ x වර්ගය මෙතන ඉන්නේ ඍණ k වර්ගය. ඒකට වර්ග දෙක අන්තරය තමයි මෙතන තියෙන්නේ. හරි. ඒතර මට පුළුවන් වර්ග දෙක අන්තරයෙන් සාධක ගන්න x වර්ගයේ ඍණ k x වර්ගය ධන k කියලා. මේ දෙන්නේ සමානයි බිංදුවට කියලා. හරි. ඊට පස්සේ මට මෙතනින් උත්තර දෙකක් හම්බ වෙනවා x වර්ගය x සමානයි මෙතනින් ගත්තොත් එහෙම k වල මූලය ධන හෝ ඍණ k වල මූලය. එහා පැත්තෙන් හම්බෙන්නේ x වර්ගය සමානයි ඍණ k. එතකොට අතාත්වික එකක් තමයි හම්බෙන්නේ. ඒතකොට තාත්වික උත්තරේ තමයි මේක. අපි දන්නවා x කියන්නේ දිගක්. x කියන්නේ දිගක් හින්දා x කියන එක නා ධන වෙන්න ඕනේ. එතකොට මට මෙතනින් ගන්න පුළුවන් ධන උත්තරේ. ධන උත්තරේ කියන්නේ x සමානයි ධන මූල k කියන කෙනා. හරි. ඒතර අපිට මෙයාව හම්බුණා. ඒතර අපි මෙතනදී x මූල k කියලා වෙනවා. ඒතර අපි ඊට පස්සේ පෙන්වන්න ඕනේ x මූල k වෙද්දී මේ dl dx කියන කෙනා බිංදු කරලා හොයාගත්ත මෙන්න මේ අගයේදී l අවුම් වෙනවා කියලා. හරි. මෙන්න මේ අගයේදී l අවුම් වෙනවා දැන් පෙන්වන්න ඕනේ. හරි. ඒතර මම සංඛ්‍යා රේඛාවක් ඇඳ ගන්නවා. x සමානයි k මූල k. මෙන්න මේ අවස්ථාවේදී මීට වඩා වැඩි වෙද්දී අඩු වෙද්දී මොකද්ද කියලා මම dl වල ලකුණු චෙක් කරනවා. හරි. dl වල ලකුණු චෙක් කරපුවාම මෙතන ආදේශ කරලා බලනවා මූල k කියන කෙනා. මූල k කියන කෙනා ආදේශ කරපුවාම මට මූල k ට වඩා වැඩි කෙනෙක් ආදේශ කරපුවාම හම්බ වෙනවා මෙතන ධනයි කියලා. හරි. ඊට පස්සේ මූල k ට වඩා අඩු කෙනෙක් ආදේශ කරපුවාම හම්බ වෙනවා අඩු පැත්තේදී ඍණයි කියලා. හරි. ඒකට මෙතනදී හම්බ වෙනවා මට ඍණ අනුක්‍රමණය මෙතනදී ධන අනුක්‍රමණයක් හම්බ වෙනවා. එතකොට මට හැඩය ගන්න පුළුවන්. එහෙම අවම හැඩයක් තියෙනවා. ඒතකොට dl dx වල හැඩය අවමයක් තමයි හම්බෙන්නේ. එතකොට අපිට පුළුවන් මෙතනදී මේක හොයාගත්තට පස්සේ මෙයාගේ අවමයක් හම්බ වෙනවා කියලා ලියලා එම නිසා l අවම වල විට x සමානයි මූල k කියලා අන්තිම උත්තරේ දෙනවා. හරි. එතකොට දැන් කතා කරේ 2023 අවකලනයේ තියෙන ප්‍රශ්නේ.